හායි ගයිස් කොහොමද ඉතින් ඔයාලට මම අද අරගෙන ආවේ අලුත් වීඩියෝ එකක් මම අද ඔයාලට කියන්න හදන්නේ කොහොමද ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් හදන්නේ කියලා. මේකට මුලින්ම අවශ්‍ය වෙන්නේ පොතක් පෑන. ඒ දෙක ප්‍රමාණවත්. අපි මුලින්ම දැනගන්න ඕනේ මොකක්ද ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් කියන්නේ කියලා. ග්‍රැටිටියුඩ් වෙනවා කියන්නේ අපි කෘතවේදී වෙනවා කියන එක. අපිට ලැබෙන හැම දෙයකටම හැම කුඩා දෙයකටම අපි ග්‍රැටිටියුඩ් වෙන එකට තමයි නැත්නම් කෘතවේදී වෙන එකට තමයි මේ ග්‍රැටිටියුඩ් ජර්නල් කියලා කියන්නේ. මුලින්ම අපි ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන්න අපිට අදහසක් තියෙන්න ඕනේ කොහොමද මේක ලියන්නේ කියලා. ඒකට අපිට පොඩි පොඩි ඉඟි තිබුණොත් මේක ලියාගෙන යන්න පහසුයි. මම ඒක ඔයාලට ඉඟි 5ක් යටතේ කොහොමද ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් කරගෙන යන්නේ කියලා දෙනවා. මේක ඔයගොල්ලෝ කවදාවත් කරලා නැති කෙනෙක්ට උනත් පහසු වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අපි යමු පළවෙනි prompt එකට. පළවෙනි prompt එක තමයි අද මට ලැබිච්ච කුඩා හොඳ දේ. කියන්නේ පොඩි දෙයක් හරි ඒ හොඳ දේ මොකක්ද කියන එක. ඒක යටතේ තමයි ලියාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට හොඳ දෙයක් ලැබුණේ නැහැ කියලා හිතෙච්ච දවසකත් මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මේ ඉඟිය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි දෙයක් කියලා අපි කියන්නේ හොඳ කෑමක් කෑවනම් ඔයාට හිරු එළිය ලැබුණා නම් වර්ෂාව ලැබුණා නම් එතකොට කාගේ හරි හිනාවක් එතකොට සිම්ප්ලි ඔයාද සතුටින් ඒ කියන්නේ සේෆ් කියලා දැනෙච්ච එකත් මේකට ගන්න පුළුවන්. මම මේකට එක්සැම්පල්ස් ටිකක් කියන්නම්. ඔයගොල්ලෝ ඒ විදිහටම කොපි කරන්න එපා. මේක ඔයගොල්ලෝ ඉම්ප්‍රොවයිස් කරලා ලියන්න. අද මට හොඳට නිදා ගන්න ලැබුණා. අද මට තේකේ රස දැනුණා. අද කවුරු හරි මාත් එක්ක hina වුණා. අද මම මොහොතක් කාම් වෙන්න ලැබුණා. අද මම සේෆ් කියලා දැනුණා. මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕනි. ඒ කියන්නේ ඒක උන විදිහට ඔය විදිහට ඔයගොල්ලෝ ටිකටම ප්‍රැක්ටිස් කරගෙන යන්න. මේක තමයි පළවෙනි ඉඟිය. හරි ඊළඟට අපි බලමු දෙවෙනි ඉඟිය මොකක්ද කියලා. ඒක තමයි මගේ ජීවිතේට වටිනා හොඳ හැඟීමක් දුන්නේ කවුද? නැත්නම් මට සපෝට් කරන්නේ කවුද? ඒක එතකොට ඇත්තටම මේක රිලේෂන්ෂිප් ග්‍රැටිටියුඩ් එකක් වගේ. මොකද අපිට මිනිසුන් දෙන එනර්ජි එක අපිට හොඳට බලපානවා. අපේ මනසට බලපානවා. ඒක වැදගත් වෙනවා. එතකොට මේක ලියන්නේ මේ විදිහට. ඒ කියන්නේ ඔයාට කාරු හරි බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් නැත්නම් ෆැමිලි මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්, ටීචර් කෙනෙක්, සර් කෙනෙක්, තමන් එක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, නේබර් කෙනෙක්, ඒ කවුරුණත් හරි. එයා කෝල් එකක් දුන්නද, මැසේජ් එකක් දුන්නද, නැත්නම් ඔයාට කරුණාවන්ත විදිහට කතා කරාද, නැත්නම් අඩුමතරම hina වුණාද? ඒ මොනවා හරි දෙයක් ඇති. මේකෙදි එයාව ඉමේජින් කළා ඔයා එයාගේ හොඳ දේ. ඒ කියන්නේ ඇයි මං එයාට ග්‍රේට්ෆුල් වෙන්න ඕනි කියන එක ඔයාට ලියන්න පුළුවන්. විශේෂයෙන්ම මේක ඔයාට කරන්න පුළුවන්. ඔයාට කෙයා කරන්න කෙනෙක් කවුරුත් නැහැ කියලා දැනෙච්ච වෙලාවට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මම මේක ලියන විදිහ ඔයාලට එක්සැම්පල්ස් ටිකක් දෙන්නම්. දැන් අපි හිතමු අද මට කෝල් කරලා චෙක් කරපු කෙනාට ගොඩක් ස්තුතියි. අද මගේ කතාව අහපු කෙනාට ස්තුතියි. අද මට හෙල්ප් කරපු කෙනාට ස්තුතියි. අද මට කාම් ෆීලින් එකක් දුන්න කෙනාට ස්තුතියි. අද මට ස්මයිල් එකක් දුන්න කෙනාට ස්තුතියි. මේක චුට්ටක් විතර ඒ කියන්නේ වාක්‍ය විස්තර කරලා ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රොම්ප්ට් එක නැත්තම් තුන්වෙනි ඉඟිය තමයි අද මං ගැන ග්‍රේට්ෆුල් වෙන නැත්තම් ප්‍රවුඩ් වෙන පොඩි දේ මොකක්ද? මේක ඇත්තටම self gratitude prompt එක. එතකොට අපි ගොඩක් වෙලාවට අනිත් අයට thank you කියනවා, අනිත් අය වාගේ කරනවා. නමුත් තමන් කියන්නේ අපි වාගේ කරගන්න එක ගොඩක් අඩුයි අමතක කරනවා. අන්න ඒ කොටස ගොඩක් වැදගත්. ඒක මතක් කරලා දෙන්න තමයි මේ කොටස. මේකෙදි ඇයි වැදගත් කියලා හිතුවත් අපේ self confidence එක ගොඩක් වැඩි වෙනවා. negative self talk. ඒ කියන්නේ අපේ හිත ඇතුළෙන්ම කතා කරන talk එක අඩු කරනවා. ඒතර guilty feeling එක reduce කරලා දානවා. ඒ කියන්නේ අඩු කරලා දානවා. ඒ කියන්නේ මාත් වටිනවා කියන feeling එක අපිට දෙනවා. එතකොට මෙතනදී ලියන්න ඕනේ ඔයා ලොකු achievement ලියන්න ඕනේ නැහැ. අද ඔයා බෙඩ් එකෙන් නැගිටපු එක වෙනද කරන්න බැරුණා නම් ඔයා හරි වෙලාවට නැගිට්ටා නම් ඒකත් ඇති. ඒත් එක්කම ඔයා ටයර්ඩ් වෙලා හිටියා නම් ඩියුටි ගියා නම් ඒ වගේ දෙයක්. කෙනෙක්ට ඔයා කරුණාවන්ත වුණ එක or simply ඔයා කිසිම දෙයක් අතාරින්න නැතුව කරගෙන යනවනේ. ඒ කියන්නේ ඔයා හිතමු ඔයා එක්සෑම් එකකට පාඩම් කරනවා ඒ විෂයන් අමාරුයි නමුත් ඔයා ඒක අතාරින්න නැතුව දිගටම කරගෙන යනවනේ. අන්න ඒකත්
මෙතනට වැදගත්. එතකොට මෙතනදී ඔයා තමන් ගැන යම්කිසි ඒ කියන්නේ එක ලයින් එකක් කර ලියනවා කියනවා ඔයාට ගොඩාක් රෙස්පෙක්ට් කරනවා කියන එක මේක දිගටම ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. මම ඔයාලට එක්සැම්පල්ස් ටිකක් දෙන්නම්. අද මම ගොඩාක් ටයර්ඩ් වුණත් නැවතිලා රෙස් කරා. අද මම තරහව කන්ට්‍රෝල් කරා. අද මට බැනගන්නේ නැතුව හිටියා. අද මම ගොඩක් try කළා. අන්න ඒ වගේ දේවල් ඔයාට ප්‍රැක්ටිස් කරලා ලියන්න පුළුවන්. ඊළඟට අපි යමු 4 වෙනි ප්‍රොම්ප්ට් එකට. ඒ කියන්නේ අද මගේ හිත සැනසෙච්ච හොඳම මොහොත මොකක්ද? ඒ කියන්නේ ඔයාගේ දවසේ highlight එක. ඒ කියන්නේ ඔයා නිකන් ඔයාට ඒ කියන්නේ අර සැනසීමක් ළඟා වෙච්ච අවස්ථාව. මේකෙන්දී අපිට වැදගත් කියලා කිව්වොත් අපේ ස්ට්‍රෙස් හෝමෝන්ස් ටික අඩු කරලා දානවා. මොකද අපි සතුටින් ඉන්නේ. ඒත් එක්කම ඒ දවසේ නරක දවසක් නෙවෙයි කියන ෆීලිං එක අපිට දෙනවා. මේක අපි කිව්වොත් දැන් ඔයාට ඒ අවස්ථාව මතක් වෙද්දී ඔයාලා රිලැක්ස් වෙලා ඔයා කාම් වෙනවනේ අන්න ඒ අවස්ථාව තමයි ඒක. ඒ වෙලාව ඔයගොල්ලෝ මේක ලියනකොට ආයෙ මනසින් දකින්න. ඒකල ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම වචන කිහිපයකින් ලියන්න ඕනේ. ඒක තමයි මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. උදාහරණ ටිකක් මම කියන්නම්. දැන් අහසේ පාට මාරු වෙලා තිබිච්ච වෙලාවක්, ඒ වෙලාවට අහස් කොච්චර ලස්සනද කියලා හිතන එක. ඒත් එක්කම කාගෙන් හරි වැටහිච්ච හිනාවක්. ඒත් එක්කම තනියම ඉඳගෙන එන්ජොයි කරපු අවස්ථාවක්. ඒත් එක්කම කොෆි එකක් පීලා ඒකේ රස දැනෙච්ච වෙලාවක්. ඒත් එක්කම ෆෝන් එක පැත්තකින් තියලා ඔයා රෙස් කරපු වෙලාවක්. අන්න ඒ වගේ දේවල් තමයි මේකෙදි ලියන්න ඕනේ. කොටින්ම කිව්වොත් ජීවිතේ සුන්දරයි ලස්සනයි කියලා ඔයාට හිතෙන මොහොතක් එනවා. අන්න ඒ මොහොත තමයි මේ මොහොත. හරි එහෙනම් අපි දැන් අන්තිමටම කතා කරන්න යන්නේ gratitude channel එකේ last part එක. ඒ තමයි හෙට දවසට මම බලාපොරොත්තු වෙන හොඳ දේ මොකක්ද? ඒ කියන්නේ කොටින්ම කිව්වොත් gratitude එකයි ඔයා hope වෙන එකයි. ඒ දෙක combine වෙනවා. බලාපොරොත්තු වෙන. මොකද අපිට ජීවත් වෙන්න හෙට දවසට බලාපොරොත්තු තියෙන්න ඕනේනේ. ඒක වැදගත් වෙනවා. මොකද අපි gratitude channel එකෙන් කතා කරන්නේ අතීතේ විතරක් නෙවෙයි. අපිට අනාගතයත් වැදගත් වෙනවා. ඒකත් positive energy එකක් අපි හදා ගන්න ඕනේ. එතකොට මේකයි වැදගත් වෙන්නේ කියලා බැලුවොත් අපිට බලාපොරොත්තුවක් දෙනවා. ඒත් එක්කම anxiety එක අඩු කරනවා. හෙට දවස okay කියන feeling එක අපිට දෙනවා. ඒත් එක්කම gratitude session එකේ මේක last part එක නිසා අපිට ඒක සතුටින් අපිට අවසන් කරන්නත් පුළුවන්. මම මේකට දෙන්නම් example ටිකක් කොහොමද ලියන්නේ කියලා. හෙට දවසේ මම rush කරගන්නේ නැහැ. කියන්නේ මම හෙට දවසේ විනාශ කරගන්නේ නැහැ. හෙට මම ගොඩක් කරුණාවන්ත වෙනවා. හෙට මම පොඩි ජයග්‍රහණයක් වුණත් සතුටින් සෙලිබ්‍රේට් කරනවා. හෙට මම රෙස් කරන්න පර්මිෂන් දෙනවා. හෙට මම කාම් මයින්ඩ් එකක් හදා ගන්නවා. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේකෙදි ඔයා ලියන්න ඕනේ. මෙතනදී ඇත්තටම ලියන්න ඕනේ හිතට ආව දේ ඒත් එක්කම සිම්පල් දෙයක්, රියල් දෙයක්, ඇත්ත දෙයක් ඕනේ ලියන්න. එතකොට මම මේ දීපු හැම එක්සැම්පල් එකක්ම ඉන්ස්පිරේෂන් විතරයි. ඕගොල්ලෝ ඔයාගෙන් ෆීලින් එක දාලා ඒක එන්කරේජ් කරගෙන ලියන්න ඕනේ. එතකොට මේ දැන් මෙච්චර වෙලා ලියපු දේවල් ප්‍රොමිස් එකක්. ඒක ඔයාටම ඔයා දෙන ජෙන්ටල් ප්‍රොමිස් එකක්. ඒ ප්‍රොමිස් එක ඔයා කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දවසක් කරලා මාසයක් කරලා ඒ විදිහට නවත්තන්න නෙමෙයි. ඔයා මේක දිගටම අවුරුද්ද පුරා කරගෙන යන්න ඕනේ. ඒක ඊළඟ අවුරුද්දටත් අරගෙන යන්න ඕනේ. මේකෙන් අපේ මනස ගොඩක් පොසිටිව් වෙනවා. ඉතින් මේ විනාඩි කිහිපේ මාත් එක්ක රැඳිලා ඉඳපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක බලපු එකටත් ස්තුතියි. මම හිතනවා මේ වීඩියෝ එක බලන්නේ යම්කිසි විදිහකට රීසෙට් එකක්. ඒ කියන්නේ අපේ ජීවිතේ රීසෙට් එකක් අවශ්‍ය කරන කොටසක් කියලා, කට්ටියක් කියලා. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ගත්තා නම් මට ගොඩක් සතුටුයි. ඒත් එක්කම මේ දේවල් ඔයගොල්ලෝ හැමතිස්සෙම මනසින් කියවලා බලන්න. ඔයා හිතුවට වඩා හොඳ දේවල් ඔයාගේ ජීවිතේට ළඟා වෙලා තියෙනවා කියලා හිතනවා ඇති. හැමතිස්සෙම ඔයාලා හිතන්න gratitude journal එකක් අපි ලියන්නේ ජීවිතේ perfect කියලා කියා ගන්න නෙවෙයි. ජීවිතේ තියෙන හොඳ දේවල් ටික විතරක් අපිට ඉගෙන ගන්න, නරක දේවල් ටික බැහැර කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක හොඳට කරගෙන යයි කියලා. එහෙනම් ඉතින් අද දවසේට මම ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න.